ගහක සෙවණට ඉන්නකොට ගහේ හේවණැල්ලයි ඇඟට වැටෙන්නේ. ඒ සිසිලසයි ගතට දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සෙවණට එන්න. බුදුරජාණන් වහන්සේගේ සරණට එන්න. ඇත්තටම ඔය කටවල් වලින් කියන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඇත්තටම ඔය කටවල් වලින් කියන්න ධම්මං සරණං ගච්ඡාමි කියලා. ඇත්තටම ඔය කටවල් වලින් කියන්න සංඝං සරණං ගච්ඡාමි කියලා. බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතේ දුක දුරු කරන්නේ. දුක දුරු කරවන ධහම දේශනා කරන්නේ. අපිව සසරින් එතර කරවන්නේ. විශ්වාසය තියන්න අපි ගැන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන. ඒ ධහම ගැන විශ්වාස කරන්න රහතන් වහන්සේලා ලබාගත් ශාන්තිය ගැන. ඕමුත් අන්ත දුක් විඳලායි බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. මිනී මරුවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මිනී මරුවන් අතර හිටපු අඟුලිමාල රහතුන් අතරට ගියේ බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ ගිය නිසා.